ආයිබෝවන් ඉස්කිලා අපි අලුත්ම විදිහ වැඩසටහනක් අරගෙන තමයි අදත් ඔයාලා ගාවට ඇවිල්ලා ඉන්නේ. ඔයා ඕලෙවල් ඒලෙවල් කරන ස්ටුඩන්ට් කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටම තමයි. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා මේ වෙලාවේ හරි ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. ඉගෙනීම කියන්නේ මොකක්ද? ඉගෙනීම කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න ගමන් ඒ දේවල් හරියට මතක තියාගෙන අවශ්‍ය තැන්වලදී ක්‍රමානුකූලව පාවිච්චි කරන එක. ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම understanding, remembering, applying මේ තුනම එකතු වෙලා තමයි learning කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගද්දී තේරුම් ගන්නවා කියන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. ටීචර් අපිට දෙයක් කියද්දී අපි ඒ දේ හරියට තේරුම් ගත්තොත් තමයි අපිට එක්සෑම් එකේදී ඒක පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. කියලා දෙන්න දේ තේරුම් ගන්නවා වගේම අපි මතක තියාගන්නත් ඕනේ. ඒ දේවල් මතක තියාගත්තට හරියන්නේ නැහැ. හරි දේවල් තමයි අපි පේපර් එකට ලියන්න ඕනේ. ඉතින් මේ දේවල් කරගද්දී කෙටිකම පාවිච්චි කරන්න ඔයා කැමති නේද? එහෙනම් මම ඔයාට අද කෙටි ක්‍රම කීපයක්ම කියලා දෙන්නම්. ඉගෙන ගද්දී ඔයාට වැදගත් වෙනවා කියලා හිතෙන දේවල් උපදෙස් 5ක් අද මම ඔයාට දෙන්න තමයි යන්නේ. set goal. අපි ඉලක්කයක් තියාගන්න එක අතිශයම වැදගත්. අපි ඉගෙන ගද්දී අනිවාර්යයෙන්ම මම පළවෙනියා වෙනවා, මම දෙවෙනියා වෙනවා, මම කවදා හරි ડોක්ටර් කෙනෙක් වෙනවා, මම කවදා හරි ටීචර් කෙනෙක් වෙනවා, මම කවදා හරි ඉංජිනේර් කෙනෙක් වෙනවා. ඔයා මේ වගේ ගෝල් එකක් ඉලක්කයක් තියාගත්තොත් තමයි ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඔයා හැම වෙලේම ඕනම දෙයක් කරද්දී ඔයාගේ ඉලක්කයට ගැලපෙන දේවල් කරන්න. එතකොට ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. active learning. ඉගෙන ගන්න හැම දෙයක්ම අවබෝධයෙන් ඉගෙන ගන්න ඕන. අපිට යම්කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් අපේ ගුරුවරු අපිට ඒ දේවල් හරි ලස්සනට කියලා දෙනවා. ඉතින් අවබෝධයෙන් ඉගෙන ගත්තොත් තමයි ඔයාට ඒ දේවල් මතක තියාගන්න පුළුවන්. වෙන වැඩක් කරන ගමන් ඉගෙන ගත්තයි කියලා ඒ දේවල් අපිට මතක හිටින්නේ නැහැ. ඉතින් අවබෝධය කියන එක අතිශයම වැදගත් ඉගෙන ගන්න ඔයාට. අපි මේ ලෝකෙ දකිද්දී අද වෙනකොට අලුත් ක්‍රමයක් නිර්මාණය වෙලා තියෙනවා. පැරමෝඩා මෙතෝඩ්. අපි එක දිගට පාඩම් කරනකොට අපිට කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. අපිට ඉස්කෝලේ යන කාලේ ටීචර්ලා කියලා දීලා තියෙනවා නේද? එක දිගටම පාඩම් කරන්න. එතකොට ඔයාට පුළුවන් අනාගතේ සාර්ථක කරගන්න කියලා. ඔව්, ඒක ඇත්ත. හැබැයි ඒක ක්‍රමානුකූලව යම්කිසි කාල පරාසයන් වලට බෙදලා ඔයා පාඩම් කරනවා නම් ඔයාට පුළුවන් ඒව හරි ලස්සනට මතක තියාගන්න. මම ඔයාට පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි විනාඩි 45ක් පාඩම් කරමු. 45ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගමු. එතකොට ඔයා බලන්නකෝ ඔයා ඒ පාඩම් කරපු හැම දෙයක්ම ඔයාට මතක හිටිනවා. එක දිගට පාඩම් කරා කියලා අපිට හැමදේම මතක හිටින්නේ නැහැ. ඉතිහාසයේ සිංහල වගේ විෂයන් ගත්තොත් එහෙම කරුණු ගොඩාක් තියෙනවා අපිට පාඩම් කරන්න. එක දිගට පාඩම් කරන්නේ නැතුව ඒව ක්‍රමානුකූලව පාඩම් කරන්න. බ්‍රේක් එකක් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද මනස රිලැක්ස් වෙන තරමට තමයි අපිට පුළුවන් යම්කිසි දේවල් අපේ මනස ගබඩා කරගන්න. ඒ දේවල් ගබඩා කරගත්තොත් තමයි අපිට එක්සෑම් එකේදී ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව ක්‍රමයක් තමයි මයින්ඩ් මැප්. මතක සිතියම්. මතක සිතියම් කියන්නේ අපි හැම දෙයක්ම හැම වෙලේම ඕනවටත් වඩා මතක තියාගත්තොත් එහෙම අපිට ඒ දේවල් හරියට කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අවශ්‍ය දේවල් ක්‍රමානුකූලව මතක තියාගන්න ඔයා මයින්ඩ් මැප් එකක් හදාගන්න. මයින්ඩ් මැප් එකක් හදාගත්තොත් එහෙම ඔයාට පුළුවන් හැම දෙයක්ම හරි ලේසියට මතක තියාගන්න. Teaching others. ඔයා දන්න විෂයක් තියෙනවා කියලා හිතමුකෝ. ඔයාට පුළුවන් හොඳටම විද්‍යාව. ඔයාගේ යාළුවට පුළුවන් ඉතිහාසය. ඉතින් ඔය දෙන්නට එකතු වෙලා පුළුවන් ඕගොල්ලෝ දන්න විෂය කාරණා දෙන්නත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න. ඔයා දන්න කාරණා එයාට කියලා දෙනවා. එයා දන්න කාරණා ඔයාට කියලා දෙනවා. ඉතින් බලන්නකෝ. එතකොට දෙන්නගෙම දැනුම වර්ධනය වෙනවා. ඒක ඇත්තටම හොඳ ක්‍රමයක් කියලා මේ වෙනකොට විද්‍යාඥයන් පවා හොයාගෙන තියෙනවා. ඉතින් අපි අනිත් අයටත් උදව් කරන එක ඔයාගේ ජීවිතයට හොඳයි වෙයි කියලා අපි හිතුවද? ඉතින් ඒක හොඳ දෙයක් වෙලා නේද? ඉතින් හැම වෙලේම ඔයා ඒ වගේ ක්‍රම භාවිතා කරනවා නම් ඔයාට පාඩම් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මම මේ කිව්ව
උපදෙස් 5 ඔයාගේ ජීවිතයට අදාළ කර ගන්නවා නම් ඔයාගේ ඉගෙනීම ඔයාට හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. අපි හැම වෙලේම ඉලක්කයක් තියාගන්න ඕනේ. ඉලක්කයක් කියන එක අපේ ජීවිතේ වැදගත්. ඉලක්කයක් නැතුව අපි වැඩ කරනවා නම් අපිට කවදාවත් සාර්ථක ගමනක් යන්න බෑ. මේ ලෝකේ දියුණු වෙච්ච හැම මිනිස්සෙක්ම පොඩි කාලේ යම්කිසි ඉලක්කයක් තියාගත්තා. මම කවදා හරි ලංකාවම දන්න ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එයා පොඩි කාලේ ඉඳන්ම හරියට කැමති ව්‍යාපාර කරන්න. ඉතින් අද මේ වෙද්දී එයා මුළු ලෝකෙම දන්න ව්‍යාපාරිකයෙක් වෙලා තියෙනවා. මොකද එයා එයාගේ හීනෙට යන්න හරියට ඉලක්කයක් තියාගෙන අදාළ දේවල් මතක තියාගෙන ක්‍රමානුකූලව ඒවට අවශ්‍ය කරන විභාග එතකොට කොහොමද ඒ දේවල් කරන්න කියලා ප්‍රැක්ටිස් වෙලා අද වෙද්දී එයා මුළු ලෝකෙම දිනලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්. ඉලක්කයක් තියාගත්තොත් ජීවිතේ ජය ගන්න අනිවාර්යෙන්ම පුළුවන්. අපි පේපර් එකක් ලියද්දී ඔයා විද්‍යා පේපරේ ලියලා ඔයා හිතනවා මම විද්‍යාඥයෙක් වෙන්නේ නෑනේ. ඇයි මන් දේවල් ඉගෙන ගන්නේ? ඒ වුණාට ඔයා හැම දෙයක්ම ඉගෙන ගද්දී අමාරු දේවල් අපි ඉගෙන ගද්දී අපේ ජීවිතේට කවදම හරි ඒ දේවල් ඉතින් බලපානවා. ඒ හින්දා ඉලක්කයක් තියාගෙන අමාරු දෙයක් ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් මේ මුළු ලෝකෙම ජය ගන්න. ඉතින් ඉගෙන ගන්න ළමෙක් හැටියට මේ තියෙන ටික කාලෙදී හොඳට ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ සාර්ථක ගමන හරි ලස්සනට බාධා නැතුව යන්න. අපි කැමති නෑ අපේ ජීවිතේට බාධා එනවට. ඉතින් බාධා කොච්චර ආවත් ඒව ජයගෙන ඉදිරියට ගිහිල්ලා ඉන්න මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු ඒ බාධාවල් ජයගත්තේ ඒගොල්ලන්ට හරි ඉලක්කයක් තිබුණා. ඒගොල්ලෝ හරි ක්‍රමානුකූලව පාඩම් කරා. ඒගොල්ලෝ ඒ දේවල් ක්‍රමානුකූලව කාල රාමුවක් ඇතුළත තුල කරා. මම අවුරුදු 20ක් ඇතුළත තුල මේ තැනට එනවා. 30 ඇතුළත තුල මේ තැනට එනවා. ඔයා ඒ වගේ දේවල් ඔයාගේ ජීවිතේත් හදාගත්තොත් එහෙම ඔයාට පුළුවන් මේ O level A level කඩින් දෙක පාස් කරලා සරසවි ගමන යන්න. අපි හැමෝම කැමති විශ්වවිද්‍යාලයට යන්න. ඒ ජීවිතේ ඒ අත්දැකීම් විඳ ගන්න. මොකද ඔයා දැකලා තියෙනවා ඔයා ඉස්කෝලේ ආවට පස්සේ ගුරුවරු කියනවා විශ්වවිද්‍යාල කාලේ තමයි හරි ලස්සන කාලේ. ඉතින් ඒ දේවල් අහද්දී ඔයාට ආසාවක් ඇති වෙනව නේද? මම කොහොම හරි විශ්වවිද්‍යාලය යන්න ඕනේ. එහෙනම් මං හොඳ ටාගට් එකක් තියාගන්නවා. මං හොඳ ටාගට් එකක් තියාගෙන ඒ දේවල් හරියට කරනවා. මං හැම වෙලේම හොඳට ඉගෙන ගන්නවා. හොඳ කාල රාමුවක් ඇතුළත තුල වැඩ කරනවා. ඒ වගේම මං අනිත් අයට කියලා දෙනවා. එතකොට මට මගේ මතකේ වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මෙච්චර ලේසි ක්‍රම තියෙද්දී ඇයි ඔයා තාමත් මේව පාවිච්චි කරන්නේ නැත්තේ? මේ දේවල් පාවිච්චි කරලා බලන්න. මොකද මේ දේවල් පාවිච්චි කරාම තමයි ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා කැමති නේද මතක තියාගන්න ලේසි ක්‍රම ඉගෙන ගන්න. අපි හැම වෙලේම ජීවිතේ උත්සාහ කරන්නේ හැම දෙයක්ම ලේසියට කරගන්නනේ. හැබැයි ඉතින් ඒ ලේසියට කරගන්න යද්දී හරිම දේවල් ඉගෙන ගන්න ඕන. මොකද අපි ඉක්මනට ඉගෙන ගන්න කියලා වැරදි ක්‍රම පාවිච්චි කරොත් ඔයාගේ ඉලක්කයන් වලට ඔයාට යන්න බැරි වෙනවා. හැබැයි මං අද ඔයාට පාඩම් කරද්දී ඔයා ඉගෙන ගද්දී ඔයාට ඒ දේවල් මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රම 4ක් කියලා දෙන්න තමයි යන්නේ. Association, Rhymes and Stories, ඒ වගේම Healthy Minds, Visualizations. මම මේ 4 ඔයාට හරි ලස්සනට කියලා දෙන්නම්. එතකොට ඔයාට පුළුවන් පාඩම් කරද්දී ඔයාගේ ඉගෙනීමට ඒ දේවල් භාවිතා කරන්න. මුලින්ම මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ association. අපි ඉගෙන ගන්න හැම දෙයක්ම අපි කලින් පොඩ්ඩක් හරි ඉගෙනගෙන තියෙනවා. සිංහල අපි 7 ඉඳන් 10 වසර 11 වසර සමහර අය A level වලටත් කරනවා. ඉතින් ඔයා ඒ පොඩි කාලේ ඉගෙනගත්ත දේවල් ඔයා දැන් ඉගෙන ගන්න දේවල් එක්ක කම්පෙයාර් කරලා ඔයාට පුළුවන් ඔයාගේ මතකයන් අලුත් කරගන්න. සිංහල භාෂාවේ අපි සිංහල හෝඩිය පොඩි කාලෙම ඉගෙන ගන්නවා. හැබැයි අපි O level වලදී අපිට සිංහල හෝඩිය අලුත් විදිහට කියලා දෙනවා. ඉතින් එතනම බලන්නකෝ අර පරණ දැනුම ගැන හොඳ මතකයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා දැන් O level කාලේ ඉගෙන ගන්න සිංහල හෝඩියත්
හරි ලස්සනට ඉගෙනගෙන ඔයාගේ ඕලවල් පේපරේ සිංහලවලට ඒක පාවිච්චි කරන්න. ඊළඟට මං ඔයාලට කියලා දෙන්න යන්නේ rhymes and stories. අපි පොඩි කාලේ ඉඳන්ම ආසයි නේද හැම දෙයක්ම කවි කතා විදියට මතක තියාගන්න. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ ගුරුවරු එතකොට අම්මා තාත්තා ඒ වගේම ආත්තම්ම පවා අපිට කතන්දර කියලා දෙනවා. අපිට පොඩි කාලේ කිව්ව දේවල් තාම මතකයි. මොකද අපි ඒවා හරි කැමැත්තෙන් අහගන්න. ඉතින් අපි ඒ දේ ඉගෙනීමටත් භාවිතා කරන්න බලමු. ඔයා ශිෂ්‍යත්ව ලියද්දී ඔයාගේ ටීචර් ඔයාලට කියලා දීලා තියෙනව නේද? උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලාවරෙන්. අපි පොඩි කාලේ කවියක් විදිහට ඉගෙන ගත්තේ දිශා ගැන. ඒ වගේම ඔයාට පුළුවන් දැන් ඔයා O level A level ලියන සිසුවෙක් හැටියට ඒ දේවල් ඔයාගේ මේ දැන් සබ්ජෙක්ට් වලටත් පාවිච්චි කරන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට පුළුවන් සයන්ස් වලදී, මැත්ස් වලදී, ඒ වගේම හිස්ටරි වලදී ඒව පාවිච්චි කරන්න. කවි කතා විදිහට අපි කරුණු කෙටි කරගෙන මතක තියාගත්තොත් ඔයාට පේපර්ස් වලට උත්තර ලියන්න ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟට තියෙන කාරණේ තමයි healthy minds. අපි පාඩම් කරන්න ඕනේ. පාඩම් කරොත් තමයි අපිට හොඳ ඉලක්කයක් කරා යන්න පුළුවන්. මේ දේවල් හොඳට මතක තියාගෙන අවශ්‍ය වෙලාවෙදි පාවිච්චි කරොත් තමයි අපිට අපේ ඉලක්ක කලා යන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. අපි ඔය මොන දේ කරත් අපේ මනසට හොඳ රිලැක්ස් එකක් ඕන. ඒ වගේම නිවැරදි ආහාර ගන්න ඕන. හරි වෙලාවට නිදා ගන්න ඕන. රෑ 1 වෙනකම් පාඩම් කරා කියලා අපිට මතක හිටින්නේ නැහැ. සමහරක් අයට මම දැකලා තියෙනවා මට රෑට නම් හොඳට පාඩම් කරන්න පුළුවන්, උදේට නම් මට පාඩම් කරන්න බෑ, මට නිදා ගන්නමයි ඕන. පාඩම් කරන්න ගත්තත් මට නිින්ද යන්නේ නැහැ. අයියෝ මට පාඩම් කරන්නමයි ඕන, මට නිදා ගන්න බෑ. අයියෝ O level ළඟයි, A level ළඟයි. ඔය විදිහට ඔයාට ප්‍රශ්න ගොඩාක් ඇති. හැබැයි ඔයාට ඉගෙනීම කියන දේ වැදගත් වගේම ඔයාගේ හෙල්ති එක. ඒ වගේම ඔයාගේ නිරෝගී ජීවිතයක් ඔයා ගත කරන්න ඕන. නිරෝගිමත් වෙන්න තමයි ඔයාගේ මනස රිලැක්ස් වෙලා ඔයාට ඔයාගේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මතක ශක්තිය වර්ධනය කරගන්න හොඳ හෙල්දි මයින්ඩ් එකක් අපිට ඕන. ඉතින් ඒකත් ඔයාගේ ජීවිතේට වැදගත් දෙයක් හැටියට මතක තියාගන්න ඕන. ඊළඟට තමයි විසුවලේෂන්. ඒ කියන්නේ අපි කැමති නේද රූප සටහන් සිතියම් මාර්ගයෙන් මතක තියාගන්න. ඉතිහාසයේ විෂය ගත්තොත් එහෙම අපි ගංගා, ඇල දොළවල්, එතකොට රටවල්, මහද්වීප මේ හැම දෙයක්ම සිතියම් ගත කරනවා. එතකොට අපිට ඒ දේවල් මතක තියාගන්න ලේසි. අපිට O level පේපර් එකටත් ඒව එනවා. ඒ වගේම අපි කැමති නේද රූප සටහන්. මේක මම ගොඩක් දැකලා තියෙනවා. අපි ලියන O level විභාගයේ ඉංග්‍රීසි පේපර් එකේදී. මේ වගේ අපිට හැම වෙලේම රූප සටහන්, සිතියම් වගේ දේවල් පාවිච්චි කරනවා නම් මතක තියාගන්න මම හිතනවා ඒක ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මේ කිව්ව කාරණා 4 ගැනම ඔයා හිතලා බලන්න. මොකද අපිට අපේ අලුත් දැනුම එකතු කරගද්දි පරණ දැනුම මතක තියාගන්න එක, රූප සටහන් පාවිච්චි කරන එකෙන් මතක තියාගන්න එක, හොඳ හෙල්දි මයින්ඩ් එකක් තියාගන්න එක, මේ වගේ දේවල් ඔයාගේ ඉගෙනීමට පාවිච්චි කළොත් එහෙම ඔයාට පුළුවන් හොඳ ගමනක් යන්න. හොඳ ගමනක් යන්න නම් අර වගේ ක්‍රම මතක තියාගෙන ඉන්න ඕන. ඉතින් O level A level කියලා නෙමෙයි ඔයාගේ ජීවිතේ සරසවිය දක්වාම සරසවියෙන් පස්සේ හොඳ වෘත්තිමය රැකියාවක් කරන්න නම් මේ දේවල් ඔයාගේ ජීවිතයට ඉස්සරහටත් වැදගත් වෙනවා. ඉතින් ස්කිලප් අපි හැමදාම මේ දේවල් ඔයගලන්ට කියලා දෙන්නේ ඔයාගේ ජීවිතයට, ඔයාගේ අනාගතයට ඒක පිටුවහලක් වෙයි කියලා. ඉතින් මම මේ වෙලාවේ මතක් කරනවා මේ වගේ වැඩසටහනක් ඔයගලන්ට දෙන එකම ඔයගලන්ගේ ජීවිතයට ලොකු හයියක් දෙන්න. එහෙනම් ඉතින් අපේ YouTube channel එක, TikTok channel එක වගේම අපේ website එකත් ඔයගොල්ලෝ දිගටම නරඹන්න. මොකද එතකොට ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ මේ ඉන්න බාධක ගොඩක් මැද්දේ තියෙන මේ ජීවිතේ ඉගෙනීම මගින් ඉස්සරහට යන්න අලුත් දේවල් අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලත් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් ආයි අපි මේ කතාව පැත්තට එමු.
ඉගෙනීම කියන දේවල් අපේ ජීවිතයට ඕනමයි. මොකද ඉගෙන ගත්තොත් තමයි අපිට කවදම හරි ලස්සන අනාගතයක් තියෙන්නේ. ඉතින් ඉගෙන ගන්න අපි හැම වෙලේම උත්සාහ කරත් අපිට හැමදේම මතක හිටින්නේ. මතක හිටින්න නම් අපි අර කිව්ව ක්‍රම පාවිච්චි කරන්න ඕන. ඉතින් මං කිව්ව ක්‍රම එකක් නෑර ඔයාගේ මොලේට ගියා කියලා මං විශ්වාස කරනවා. ඉතින් ස්කිල් අපි ඕගලන්ට මේ වගේ දේවල් කියන්නේ ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඉගෙන ගන්න ඔයාට මේ ස්කිලප් අපි දෙන මේ වීඩියෝ වලින් ලැබෙන ආදර්ශ උපදෙස් ඔයාගේ ජීවිතේ පොඩි හරි දෙයකට වැදගත් වෙයි කියලා ඉතින් මම හිතනවා. අපි ආයි මේ පැත්තට එමු. අපි ගෝල් එකක් තියාගන්න ඕන අපේ ජීවිතේ ඉස්සරහට යන්න. ගෝල් එකක් තිබ්බට මදි. ඒ ගෝල් එක වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. ඒ කියන්නේ ඉලක්කයක් තිබ්බට මදි. ඉලක්කය වෙනුවෙන් මහන්සි වුණොත් තමයි අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න. මහන්සියේ ප්‍රතිඵලය කවදා හරි අත්විඳිද්දී ඔයාට ස්කිලප් අපිවත් මතක් වෙයි. ඉතින් ඔයාගේ ජීවිතේ ජය ගන්න නම් ඔයා මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න හරි විදිහට පාඩම් කරන්න ඕන. පාඩම් කරලා ඒ දේවල් අවශ්‍ය තැනදී හරියට පාවිච්චි කරන්න ඕන. පාඩම් කරන්නත් කෙටි ක්‍රම පාවිච්චි කරන්න. මොකද අපි කාලය කෙටි කරගෙන හැම දෙයක්ම ඉක්මනටම මතක තියාගන්නවා කියන්නේ ඔයාට අනාගතයේ දිනන්න තියෙන කාලය ඉක්මන් වෙනවා කියලා. ඉතින් ඒ හැමදේම හොඳින් පිළිවෙලට අධ්‍යයනය කරන්න කියලා මම ඔයාට මේ වෙලාවේ මතක් කරනවා. ගෙදර දෙන පීඩනේ, ස්කෝලෙන් දෙන පීඩනේ, මේ දේවල් ඔය රිලැක්ස් වෙන්න මේ වගේ වීඩියෝ එකක් ඔයාට ලැබෙන එක කොච්චර හොඳද? O level කියද්දි අපිට සබ්ජෙක්ට් 9ක් තියෙනවා. 9ක් අමතරව අපිට ඒ හැමදේම ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ ආයි A level තියෙනවා. එතන ප්‍රධාන සබ්ජෙක්ට් 3ක් වගේම සාමාන්‍ය දැනීම, සාමාන්‍ය ඉංග්‍රීසි කියලා තව සබ්ජෙක්ට් දෙකක් ඇඩ් වෙනවා. මේ විදිහට අපි දිගටම ඉගෙනගෙන සරසවි ගිහිල්ලත් ඉගෙන ගන්නවා. සරසවියෙන් පස්සේ සමහරක් අය තව ඩිප්ලෝමා ඩිග්‍රී කරනවා. ඔය විදිහට අපි ජීවිතේ ගොඩාක් කාලයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගද්දි මේ වගේ කෙටි ක්‍රම පාවිච්චි කරොත් තමයි ඔයාට ඔයාගේ ඉගෙනීම් කාලය තුලදී ඉතාමත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම වෙලේම කෙටිකම පාවිච්චි කරන්න. මොකද අපි කෙටිකම පාවිච්චි කරොත් තමයි ඉක්මනට කාලය අවම කරගෙන ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. ඉක්මනට කිව්වට හැම වෙලේම ඔයා තේරුම් ගන්න ඕන අදාළ දේවල් පමණක් කරන්න. මොකද ඔයාගේ ඉලක්කයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් වෙන්න ඔයා ඒකටයි මහන්සි වෙන්නේ. නැතු ඔයා ලෝයර් කෙනෙක් වෙන්න මහන්සි වෙන්නේ. ඉතින් ඔයාගේ මේ O level කරන ඔයාගේ A level සබ්ජෙක්ට් ටික දැම්ම හිතා ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ගෝල් එක ඉක්මනටම වින් කරන්න. ඉතින් සරසවි ගිහිල්ලා ලෝයර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි නැත්නම් ඉංජිනේර් කෙනෙක් හරි වෙන එක ඔයාගේ පැත්තේ තමයි තියෙන්නේ. අපි කරන්නේ ඔයාගේ මනස රිලැක්ස් කරලා ඒවට ක්‍රිකට් ක්‍රම කියලා දෙන එක. කෙටිකම පාවිච්චි කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ගෝල් එක ඉක්මනටම ගන්න. ඔයා කැමති නේද ඉගෙන ගත්තී කෙටි සටහන් පාවිච්චි කරන්න? කෙටි සටහන් පාවිච්චි කරන්න කැමති වුණාට හරියට කොහොමද කෙටි සටහන් භාවිතා කරන්න කියලා මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි හරියට කෙටි සටහන් පාවිච්චි කරොත් එහෙම ඔයාට ඉක්මනටම මතක තියාගෙන ඔයාගේ පේපර් එකට ඉතාමත් හරි ආකාරයට ලස්සනට උත්තර ලියන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ප්‍රධාන අදහස විතරක් ඔයා මතක තියාගන්න ඕනේ. ඡේද ගණන් පාඩම් කරා කියලා ඔයාට පේපර්ස් වලට ඡේද ගණන් ලියන්න එන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ අදාළ කාරණා ප්‍රධාන දේ විතර හොඳට මතක තියාගන්න. ඒක ඔයාට පුළුවන් එක විදිහට නෝට් ඩවුන් කරගන්න. ඒ නෝට් ඩවුන් කරගන්න වෙලාවේදී ඔයාට පුළුවන් ෆලෝ චාර්ට්ස් හදන්න. නැත්නම් මයින්ඩ් මැප්ස් හදන්න. අපි O level සබ්ජෙක්ට් 9 ගත්තොත් එහෙම ඔයාට පුළුවන් ඒ සබ්ජෙක්ට් වලට අදාළව ෆලෝ චාර්ට්ස් හදන්න. අද ඉතිහාසය පාඩම් කරන ඒ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ තියෙන සිතියම්, රජවරු,
වර්ෂ මේ විදියට කාණ්ඩ කරලා ඔයාට පුළුවන් ඒවා ෂෝට් කරලා ඔයාට පාඩම් කරගන්න ලේසි විදියට හදාගන්න. එතකොට ඒකත් එක්තරා විදිහේ කෙටි සටහන් ක්‍රමයක් වෙනවා. ඒ වගේම දිගු වචන පාවිච්චි කරන්නේ නැතුව ඔයාට පුළුවන් තනි වචනකින් ඒ දේවල් මතක තියාගන්න. ඒකත් එක්තරා විදිහේ කෙටි සටහන් ක්‍රමයක්. ඒක අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ළමයි පාවිච්චි කරනවා. මොකද ඡේද ගණන් පාඩම් කරන්නේ නැතුව තනි පේලියක් අපිට පුළුවන් නම් වචනයකින් පාඩම් කරගන්න ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද එතකොට කාලයත් අඩු වෙලා ඔයාට පුළුවන් ඔයාට මතක තබා ගන්න ඕන ක්‍රම ගොඩාක් ඉගෙන ගන්න. ඊළඟට මම ඔයාලට තව ක්‍රමයක් කියලා දෙන්න. මේක මම හිතනවා ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඔයාට සබ්ජෙක්ට් 9ක් තියෙනවානේ. නැත්නම් ඔයාට සබ්ජෙක්ට් 3ක් තියෙනවානේ. ඔයා O level A level කරත් ඔයාට මේක නම් ඉතාමත් වැදගත් වෙනවා. අපි සබ්ජෙක්ට් 9ට කලර්ස් 9ක් ගමු. අපි ඉතිහාසයට නිල් පාට, එතකොට බුද්ධාගමට කහ පාට, සිංහල වලට රතු පාට. මේ විදියට සබ්ජෙක්ට් 9ට ඔයාට කැමති විදියට කලර්ස් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඒ කලර්ස් පාවිච්චි කරලා ඉතිහාසයේ විෂයට අපි දැන් රෝස පාටින් ලියනවා නම් ඔයාට රෝස පාට නෝට්බුක් එකක් පාවිච්චි කරන්න, හාෆ් ෂීට්, පෙන් මේ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඒකට අදාළ කරුණු ඒ පාට වලින් ලියන්න. එතකොට ඔයාට ඒවත් මතක හිටිනවා. ඉතින් මේ වගේ ක්‍රම ගොඩාක් තියෙද්දි ඇයි තාමත් මේවා අත්හදා බලන්නේ නැත්තේ? ඉතින් ලෝකේ හැම මිනිස්සෙම කෙටි ක්‍රම හොයාගත්තට විතරක් මදි. ඔයාගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද අපි ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යනවා නම් කැපවීම කියන එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඔයාට ඉලක්කයක් තිබ්බට මදි. ඒ ඉලක්කය වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න නම් ඒ දේවල් හරියට පෙළව ගස්ස ගන්න ඕනේ. ඉතින් අතිස්කිලප් අපි හැමදාම ඔයාට මේ වගේ කෙටි ක්‍රම ලේසිකම කියලා දෙන්නේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ඉතින් දැන් මං කරුණු ගොඩාක් ඔයාට කියලා දුන්නා. මේ හැම කාරණයක්ම ඔයාගේ ජීවිතේ පොඩි හරි තැනකට ගත්තා කියලා මම හිතනවා. මොකද O level කරලා A level කරන්න, A level කරලා සඩසවියට යන්න ඉන්න ඔයාට මේ වගේ කෙටි ක්‍රම, අදහස්, උපදෙස් විශාල ප්‍රමාණයක් අද මම ඔයාට දුන්නා. ඉතින් මේ හැමදේම මම ඔයාට කිව්වා විතරයි. ඔයා දැනගන්න ඕන මේ දේවල් හරියට පාවිච්චි කරලා හරි වෙලාවල් වලදී ඒව ඔයාගේ ජීවිතයට ආදර්ශයක් කරගන්න. හැබැයි මේ හැමදේම මම කිව්වට මදි. ඔයාගේ යාළුවන්ටත් ඒ දේවල් කියලා දෙන්න ඕන. මොකද අපි තනියෙන් ගමනක් ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ. අනිත් අයටත් උදව් කරගෙන අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් නම් ඔයා සාර්ථක මිනිහෙක්. මොකද මේ ලෝකේ දිනපු හැම මිනිස්සෙක්ගේම ජීවිත කතා අපි අහලා බැලුවොත් එහෙම ඒ හැම මිනිසෙක්ම බාධක ගොඩාක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. සමහර මිනිසුන්ට උපදින්න සල්ලි නැහැ. හැබැයි මේ වෙද්දි ඒගොල්ල මේ ලෝකෙම ජයගෙන ධනවතුන් වෙලා. ඒ ධනවතුන්ගෙන් අපි අහලා බලමුකෝ ඒගොල්ලන්ගේ ජීවිතේ මොනවද වුනේ කියලා. එතකොට ඒගොල්ල අපිට කියනවා මම මේ දේවල් දුක් විඳා, මම මේ දේවල් කරා. මම සමහරක් වෙලාවට 3 වේලම ආහාර ගත්තේ නැහැ. එක වේලයි ආහාර ගත්තේ. ඔය වගේ සෑහෙන කතා අපි අහලා ඇති. ඉතින් ඒ කතා වලින් ඕගොල්ලෝ එවලට හිතනව නේද? ඒගොල්ලන්ට පුළුවන් නම් මටත් පුළුවන්. ඉතින් වීඩියෝ එකක් බැලුව පළියට ඔයාට බැහැ ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. හරි. දැන් ඔයා මේ වීඩියෝ එක බැලුවනේ. ඔයා දැන් හිතනවා හරි. මම අද ඉඳන් හොඳට පාඩම් කරනවා. මම අර කිව්ව විදියට ෆලෝ chart පාවිච්චි කරනවා. ඊට පස්සේ මම රයිම් කරනවා. එතකොට ස්ටෝරිස් හදාගන්න. මේ වගේ ගොඩක් දේවල් ඔයා හිතනවා මම අදම මේ මොහොතේ මිනම් කරනවා කියලා. ඔව් ඔයාට පුළුවන්. මොකද ඔයා ජය ගන්න නම් ඔයාම තමයි මහන්සි වෙන්න ඕන. මහන්සියේ ප්‍රතිඵල ලැබෙද්දී ඔයාට හිතෙයි මගේ ජීවිතේ මම සාර්ථක කරගන්න කොච්චර කැපකිරීම කරත් අද මම ඉන්න තැන කොච්චර හොඳද කියලා. ඉතින් හાર્ඩ් වර්ක් කරන්න. අපි හැම වෙලේම හොඳ උත්සාහයක් ගත්තොත් තමයි අපේ ගෝල් එකට අපිට යන්න පුළුවන්. ඉතින් අසම සම සිසුවෙක් වෙන්න. ඔයාට පුළුවන් සිසුන් අතර කැපිලා පේන්න. ඔයාට පුළුවන් ඔයාගේ පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයා වෙන්න. එහෙම වෙන්න නම් ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕන. මහන්සි වෙලා වැඩ කළා ඔයාගේ ඉලක්ක කරා යන්න ඕන.
ඉලක්ක කරා යන්න නම් කෙටි ක්‍රම ලේසිකම පාවිච්චි කරන්න ඕනේ. හැබැයි හැම වෙලේම මේ දේවල් පාවිච්චි කරලා හරියන්නේත් නැහැ. ජීවිතේ ගොඩ යන්න ඔයාට උපදෙස් දෙන්න ගුරුවරු, දෙමව්පියෝ, යාළුවෝ මේ හැමදේම ඉන්නවා. ඒගොල්ලන් කියන දේත් අහලා ඔයාගේ ජීවිතේ ඔයාට සාර්ථක කරගන්න පුළුවන් නම් ඔයා තමයි මේ ලෝකේ ඉන්න දක්ෂතම වගේම හරි වාසනාවන්තම ළමයා. ඉතින් O level A level කියලා ජීවිතේ ගොඩ යන්න බෑ කියලා හිතුවට O level A level කියන්නේම ජීවිතේ එක්තරා කඩයිමක්. O level පාස් වෙනවා නම් අපිට A level කරන්න පුළුවන්. A level පාස් වෙලා රෑන්ක් එකක් දාලා මම යනවා සරසවියට මුළු ලෝකෙම දන්න කෙනෙක් වෙනවා. මේ වගේ හීන තියාගත්තට මදි ඒවට කැප වෙලා වැඩ කරන්න ඕනේ. කැපවීම කියන්නේ මිනිස්සෙගේ සාර්ථකත්වයේ එක්තරා ගුණාංගයක්. ඉතින් තමන්ගේ ජීවිතේ හදාගන්න නම් ඔයාටම තමයි කැප වෙන්න වෙන්නේ. සාර්ථක මිනිසෙක් වෙන්න නම් හොඳ ගුණාංග තියාගන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. ඒ වගේම කීකරු වෙලා අනිත් අයටත් උදව් කරන ගමන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. හાર્ඩ් වර්ක් කරන්න. හැම වෙලේම වැඩ කරන්නේ නැතුව රිලැක්ස් එකක් ගන්න. හොඳ ආහාර වේලක් ගන්න, නිදා ගන්න, රයිම් කර කර පාඩම් කරන්න, ෂෝට් නෝට් ගන්න, අනිත් අයත් එක්ක උදව් කරන්න, ඒ වගේම අවබෝධයෙන් වැඩ කරන්න. මේ සියලුම කාරණා ටික ඔයා කරගත්තොත් එහෙම ඔයාට පුළුවන් සාර්ථක මිනිසෙක් වෙන්න. සාර්ථක මිනිසෙක් වෙන්න නම් හાર્ඩ් වර්ක් එකක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඉතින් මම මේ කිව්ව හැමදේම ඔයාගේ ජීවිතේට, ඔයාගේ ඉගෙනුමට පොඩි හරි පිටුවහලක් වුණා කියලා මම හිතනවා. ඉතින් ස්කිලප් අපි මේ වගේ වැඩසටහන් ඕගලන්ට අරන් ඉන්නේ ඕගොල්ලෝ මේ ඉන්න තත්ත්වයෙන් ඕගලන්ම පොඩි හරි ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න. ඉතින් මම ඔයාලට ආයි මතක් කරනවා අපේ YouTube channel එක, ඒ වගේම TikTok එක, Facebook එක වගේම අපේ website එක follow කරලා තියාගන්න. මොකද ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න මම දිගටම ඔයාට මේ වගේ ලස්සන වැඩසටහන් අරගෙන එනවා. මොකද ජීවිතේ ජය ගන්නත් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න නම් මේ වගේ අලුත් දේවල් අපි අත්හදා බලන්න ඕන. අලුත් දේවල් අත්හදා බලලා මතකයත් වර්ධනය කරගෙන හොඳ ඉගෙනුමක් අරගෙන සාර්ථක පුද්ගලයෙක් වෙන්න කියලා ඔයාට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ ලස්සන වැඩසටහනකින් ඉක්මනටම ඔයාව හම්බ වෙන බලාපොරොත්තුවෙන් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ස්කිලප් අපිත් එක්ක හැමදාමත් දිගටම රැඳිලා ඉන්න. ඔයාගේ ෆියුචර් එක සක්සස් වෙන්න කිව්ව ක්‍රම පාවිච්චි කරන්න. ඉතින් මම ඔයාගේ දීර්ඝ අනාගතයට සුබ පතනවා.